අයිබෝවන් විජේසිංහ ඉලෙක්ට්‍රොනික එක සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ ඉන්කල් VX 8000 ඇම්ප් එක ඇතුළු පිළිබඳව විස්තරයක් කරන්න. ඔයාලා සියලු දෙනාටම ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරන්න. subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලන්න. මගේ YouTube එකේ දැන්ටත් CA series එකේ ඇම්ප් වලයි midwave amp වලයි ඇතුළ පිළිබඳ විස්තර කරපු වීඩියෝ තියෙනවා. ඒව ගැන දැනගන්න ඕනේ නම් ඔයාලා විජේසිංහ ඉලෙක්ට්‍රොනික YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මේ දේවල් දැනගන්න පුළුවන්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම ඉස්සලාම ඔයාලට පැහැදිලි කරන්නම් මේකේ amp side එක, power side එකේ කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා transistor 8ක් තියෙනවා. ඒතකොට මේ transistor තමයි NJW NJW 0.302G කියන ට්‍රාන්සිස්ටරයයි NJW 0.281G කියන ට්‍රාන්සිස්ටරය තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ මේන් ට්‍රාන්සිස්ටර් විදිහට. එතකොට මේකෙත් වෙන්නේ PNP ට්‍රාන්සිස්ටරය NPN ට්‍රාන්සිස්ටරය තමයි මේකේ ක්‍රියාකාරී විදිහට වැඩ කරන්නේ. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන ट्रांसिस्टर 7ක් තියෙනවා. 8ක් තිබුණාට මේකෙන් වැඩ කරන්නේ 7යි. එතකොට මේ 7 හඳුනා ගන්න තමයි මේ රෙසිස්ටර් එක තියෙන්නේ. එතකොට මේකෙන් තියෙනවා 7ක්. 1 2 3 4 5 6 7. එතකොට ඔයාලට පේනවා මේකේ තියෙනවා ट्रांसिस्टर 7ක් තියෙනවා උඩ. යටත් තියෙනවා වැඩ කරන ट्रांसिस्टर 7ක්. එතකොට 14ක් තමයි මේකේ left එකට වැඩ කරන්නේ. එතකොට right එකට වැඩ කරන්නේ 7යි 14. එතකොට සම්පූර්ණයෙන් මේකේ වැඩ කරනවා ට්‍රාන්සිස්ටර් 28ක් තමයි මේකේ එක channel එකක් වැඩ වෙන්න left එකයි right එකයි හදන්න ගන්න ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය 28යි. එතකොට 28 දෙකක් එකතු වුණාම 56යි. එතකොට ඔයාලට පේනවා මේ පැත්තෙත් ඒ වගේම බෝඩ් එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා ට්‍රාන්සිස්ටර් 28ක්. එතකොට මේ දෙකේම ट्रांसिस्टर 56යි. එක channel එකකට කියන්නේ එක channel එකකට හැදෙන්න ट्रांसिस्टर 7 වැඩි කිරීම 2 14යි. එතකොට 14 ඒවා දෙකක් 28යි. 28 ඒවා දෙකක් 56යි. එතකොට ඔයාලට පේනවා මේකේ 4 channel එක හැදිලා තියෙන විදිහ ඔයාලම හිතන අවබෝධයක් ගත්තා කියලා. ඊගාට අපි බලමු මේකේ ट्रांसफॉर्मर වෝල්ටේජ් එක කොහොමද හැදෙන්නේ කියලා. මේකේ ट्रांसफॉर्मर වෝල්ටේජ් එක තියෙනවා 0.53 106 0.53 106 හැදෙන්නේ ट्रांसफॉर्मर වෝල්ටේජ් එක. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. අපි එහෙනම් බලමු. එතකොට මේකේ තියෙන විශේෂත්වයක් තමයි එක පැත්තකට හැදෙනවා ඩුවෙල් පවර් 106ක්. එයාගේ හැදෙන සයිඩ් එක සම්පූර්ණයෙන්ම රෙක්ටිෆයර්ස් හරහා කැප් වලට වෙනකම් මේ පැත්තෙන් හැදිලා යනවා. එතකොට මෙතන තියෙනවා කැප් 8ක්. කැප් එක ඇවිල්ලා 15000 UF වොට් 90. එතකොට ඒ වගේම තව අනිත් පැත්තටත් දෙන ඩුවෙල් පවර් 0.53 106 කියන වෝල්ටේජ් එක හදන්න වෙනම ට්‍රාන්ස්ෆෝමරෙන් වෙනම ඩුවෙල් පවර් එකක් හදලා තියෙනවා. මේකේ තියෙනවා ඩුවෙල් පවර් දෙකක් හදලා තියෙනවා 106න්. එතකොට ඒකට කැප් බෑකප් එක වෙන වෙනම දෙපැත්තේ හදලා තියෙනවා. මේ ඇම්ප් එකෙන් ඔයාලට පුළුවන් 4 ohms ඇම්ප් එකක් විදිහට තමයි මේ VX 8000 එන්නේ. එතකොට මේකේ එක channel එකකට ඔයාලට පුළුවන් double top ජෝඩුවක්. ඒ කියන්නේ left එකටයි right එකටයි double top ජෝඩුවක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ පැත්තට බින් ජෝඩුවක්. ඒ කියන්නේ අඟල් 15 හෝ අඟල් 18 voice coil 4 voice coil 5 වගේ බින් ජෝඩුවක් පාවිච්චි කරලා මේකෙන් වැඩේ කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ මට්ටම. හේතුව තමයි මේ පැත්තට අපි සාමාන්‍ය එක පැත්තකට 8 ohms load කරන්නේ අපිට තියෙන අවදානම අඩු කරගන්න. මේක අනික pro channel amp එකක් නිසා තමයි අපි මේ විදිහට පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට බය නැතුව මේ channel 4න් channel 2කට ඩබල් টොප් ජෝඩුවක් පාවිච්චි කරලා තව අනිත් channel දෙකට බින් ජෝඩුවක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරොත් ඔයාලට තියෙන අවදානම අඩු වෙනවා. මේකේ සාමාන්‍යයෙන් අර CA series එක වගේ ගොඩක් උස power amp board එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ
CA9 එක වගේ උසට පාවිච්චි කරන්න පුළුවන් හීට් සින්ක් එකකට දාලා තමයි මේ බෝඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ VX 810 ඇම්ප් එකේ ඇතුළ පිළිබඳව ඔයාලා දල අවබෝධයක් ලබා ගන්න ඇති. එතකොට මේකේ පිටිපස්ස තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මේකේ තියෙනවා ඉන්පුට් එක තියෙනවා. ඊට channel output එකකුත් ඔයාලට දීලා තියෙනවා තව ඇම්ප් එකකට කපල් කරගන්න අවශ්‍ය විදිහට. එතකොට ඔයාලට ඕකේ මේකේ ස්විච් සිස්ටම් එක තියෙනවා. අර මං CA series එකේ කියනවා වගේම 0.775යි වෝල්ටේජ් එක තියෙනවා. එක තියෙනවා 1.4 තියෙනවා. එතකොට මේකේ ලෝ පැත්තට වගේ ගහනවා නම් 1 හෝ 1.4ට දාලා ගහන්න පුළුවන්. එතකොට හයිස් පැත්ත වැඩි කරගන්න ඕනේ නම් ඔයාලට මේකේ පුළුවන් 0.775 වෝල්ටේජ් එක පාවිච්චි කරලා වැඩ ටික කරගන්න. එතකොට බයිපාස් තියෙනවා, HPF තියෙනවා, LPF තියෙනවා. එතකොට එතන ස්විච් ෆන්ක්ෂන් එකත් මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කරමක් කරන්න මේ ස්විච් වලින් වෙන්නේ මොකක්ද කියලා. එතකොට ඔයාලා දන්නවා හැම ඇම්ප් එකකම එනවා වගේ බ්‍රිජ් පැරල් ස්ටීරියෝ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ channel දෙක ස්ටීරියෝ ගහනවා නම් වෙන වෙනම සවුන්ඩ් එක ඉන් කරන්න ඕනේ. හැබැයි ඔයාලට මේකේ පැරල් දැම්මොත් මේ එක සයිඩ් එකට කියන්නේ මේ පැත්තට විතරක් ඔයාලට එක channel එකකට පළවෙනි channel එකට සවුන්ඩ් එක ඉන් කරලා මේ දෙපැත්තෙම අවුට් දෙක ගන්න පුළුවන් ස්පීකර් අවුට් එක. ඒ විදිහට තමයි මේ ඇම්ප් එක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා ලොකු කූලින් පෑන් එකකුයි පොඩි කූලින් පෑන් එකකුයි මේකේ හීට් එක පාලනය කරන්න තමයි දාලා තියෙන්නේ. ඒකට මේ වගේම තමයි රෝවෙස්ට් CA50 CA18 කූලින් පෑන් දෙක දාලා තියෙනවා. ඒ හේතුව තමයි මේක ටිකක් මේ බෝඩ් එක චුට්ටක් රත් වෙනවා වැඩි. ඒ රත් වෙන වැඩිවීම අඩු කරන තමයි කූලින් පෑන් දෙක කූලින් පෑන් 4ක් මේ ඇම්ප් බෝඩ් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර SMD part එකක් කියන්නේ මේ process එක වැඩි preamp side එක. ඒතර preamp side එකේ voltage එක හදන්න එනවා sensitive. ඊට පස්සේ line input line output speak on out නම් ඒ ඔක්කොම සියලු දේම තියෙන හින්දා මෙතන process එක වැඩි හින්දා මෙතන SMD part එකකුත් ගිහිලා තිනවා ඔයාලට පේනවා. VX 8000 ඇම්ප් එක මම හිතන්නේ ඔයාලා දල අවබෝධයක් ගන්න ඇති මේ ඇම්ප් එකේ කන්ඩිෂන් එක කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ වීඩියෝ ඔයාලා බලන්න විජේසිං ඉලෙක්ට්‍රොනික එක එකතු වෙලා ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. හැකි අය ඉන්නවා නම් ෂෙයා කරලා සපෝට් එකකුත් දෙන්න. සියලු දෙනාටම සුබ දවසක්.